අද අපි කතා කරමු ඩබල් ක්ලෙන්සින් ගැන. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. මෙන්න මේකෙන් පස්සේ මට මේක ටිකක් මිස් වුණා. කට්ටිය දැන් ඉන්බොක්ස් එකට මෙසේජ් දාලා තිබ්බ ගොඩක් මේ කෝ වීඩියෝ එක කියලා. ඉතින් මට ඒතකොට තමයි අතන මතක් වුණේ. ඒකින්ද මම අද ඔන්න වීඩියෝ එක අරගෙන ආවා ඔයාලට. හරිද? අපි මුලින්ම කතා කරමු ඩබල් ක්ලෙන්සින් කියන්නේ මොකක්ද කියලා. ඩබල් ක්ලෙන්ස් කරනවා කියලා කියන්නේ ඔයා නෝමල් පාවිච්චි කරන ෆේස් වොෂ් එකෙන් දෙපාරක් මූණ සවදන එක නෙමෙයි. හරිද? ඩබල් ක්ලෙන්සින් කියලා වෙනම මෙතඩ් එකක් තියෙනවා. අපි ඒක ගැන තමයි අද කතා කරන්නේ. හරිද? එතකොට ඩබල් ක්ලෙන්ස් කරන්න ඔයාට අනිවාර්යෙන්ම ඕනේ ඔයිල් ක්ලෙන්ස් එකක්. ඔයිල් ක්ලෙන්ස් එකක් කියලා කියන්නේ ඔයිල් බේස් කරගෙන හදපු ක්ලෙන්ස් එකක්. එතකොට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ ඔයිල් ක්ලෙන්ස් එක. මේක යාළගේ මිනි වර්ෂන් එක ලොකු එකක් තියෙනවා. එතකොට මම මේක දැන් මාස දෙකකට විතර කිට්ටු වෙන්න පාවිච්චි කරා මේ මිනි වර්ෂන් එකත්. හරිද? ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. කොරියන් ප්‍රොඩක්ට් වල මම දකින විශේෂම දේ තමයි ඒක ඒගොල්ලන්ගේ ගාණ වැඩි වුණාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් ඊට අමතරව ඔයිල් ක්ලෙන්ස් එකක් එක්ක ඔයාලට තව ඕන වෙනවා ෆෝමින් ක්ලෙන්ස් එකක්. එහෙම නැත්නම් පෙන ඇදෙන ක්ලෙන්ස් එකක්, ෆේස් වොෂ් එකක් මොකක් හරි. ඒ කියන්නේ මෙන්න මේ පෙන ඇදෙන. මේක මේ ගාලා තියෙන ඔයාලට පේනව නේද? ෆෝමින් ක්ලෙන්ස් කියලා. ඒ කියන්නේ පෙන ඇදෙන වෝටර් බේස් කරලා හදපු ක්ලෙන්ස් එකක්. හරිද? එතකොට ඔයාලා සමහරක් වීඩියෝස් වල දැකලා ඇති මම මෙන්න මේ ක්ලෙන්ස් එක පාවිච්චි කරනවා. මට තියෙන්නේ ඇක්‍රිප්‍රෝන් ස්ක්‍රීන් එකක්. එතකොට මගේ තියෙන පිම්පල්ස් වලට මම ට්‍රීට් කරනකොට මම මෙන්න මේ ක්ලෙන්ස් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට සමහරක් දවස් වලට මම ඒ ක්ලෙන්ස් එක යූස් කරනවා. ඔයිල් ක්ලෙන්ස් එකෙන් පස්සේ ඔය ගොඩක් පිම්පල්ස් එන කාලවලදී. හරිද? ඊට අමතරව ඔයාට නෝමල් ස්කින් එකක් තියෙනවා නම් ඉතින් ඔයාට මේ වගේ ෆෝමින් ක්ලෙන්ස් එකක් එක්ක දිගටම ඔය ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරිද? එතකොට ඔය ක්ලෙන්ස් කරන විදියක් තියෙනවා. හරිද? ඒ විදිය හරියටම කරතින් තමයි ඔයාට ඔය ක්ලෙන්ස් එකකින් 100% රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපි දැන් ඒක ගැන කතා කරමු. ඔය ක්ලෙන්ස් එක ඔයා කරන්න කලින් ඔයාගේ අත් දෙකේ වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. ඒ වගේම තමයි ඔයාගේ මූණේ වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම ෆේස් එකයි ඔයාගේ අත් දෙකයි ඩ්‍රයි තියෙන්න ඕනේ. ඩ්‍රයි තියෙන වෙලාවේ තමයි ඔයිල් ක්ලෙන්ස් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකට ඔයිල් ක්ලෙන්ස් එකෙන් ටිකක් අරගෙන මූණට ඇප්ලයි කරලා හොඳට මේම විනාඩි දෙකක් තුනක් හොඳට රබ් කරන්න. රබ් කරාට පස්සේ ටික වෙලාවකින් ඔයා වතුර ටිකක් අතට අරගෙන ආපහු ඔයිල් ක්ලෙන්ස් එක කරන්න ඕනේ. එතකොට ඒකේ නිකන් පොඩි සුදු පාට ටෙක්ස්චර් එකක් එනවා. ඒක එනකන් ඊට පස්සේ ආයෙ ඔයාලට තියෙන විනාඩි දෙකක් රබ් කරන්න. ඊට පස්සේ ඔයාලා normal වතුරෙන් සෝදලා ඊට පස්සේ ඔයාගේ ෆෝමින් ක්ලෙන්ස් එකේ normal විදියට මූණ wash කරන්න පුළුවන්. හරිද? මම ඔයාලට ඒක කියන්නේ මම ප්‍රැක්ටිකලි කරන වීඩියෝස් පල්ලෙහා දාලා තියෙනවා. මම ඉස්සරහටත් වීඩියෝ එකක් අරගෙන එන්න. හරිද? එතකොට ගොඩක් අය අහලා තිබ්බා ඔයිල් ක්ලෙන්ස් එකක් ඔයිල් ස්කින් තියෙන අයට පාවිච්චි කරන්න බැරිද කියලා. මේමයි මේකේ ඔයිල් ක්ලෙන්සර් කියලා කිව්වට ඔයිල් ස්කින් එකකට පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. හරිද? හැබැයි මේමයි ඔයාගේ ස්කින් ටයිප් එක මුලින් හඳුනාගෙන ඔයාගේ ස්කින් එකට ගැලපෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක තෝරගෙන පාවිච්චි කරන එක ඔයාගේ වගකීමක්. හරිද? අපි දැන් කතා කරමු ඔයිල් ක්ලෙන්ස් එකක් ඇයි අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. මෙම අපි නෝමල් ෆේස් වොෂ් එකකින් ක්ලෙන්ස් එකේ මූණ පිරිසිදු කරාට ඇත්තටම 100%ක් අපේ මූණ පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම ඔයිල් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයා ඩේලි මේකප් දාන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකප් යූස් කරන කෙනෙක් ඔයිල් ක්ලෙන්ස් එක යූස් කරන්න ඕනේ. මොකද සාමාන්‍ය ෆේස් වොෂ් එකකට ක්ලෙන්ස් එකකට අපේ මේකප් රිමූව් කරන්න බෑ. ඔයිල් ක්ලෙන්ස් එකකින් තමයි 100%ක් ඔයාගේ මේකප් එක රිමූව් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ෆේස් වොෂ් එකකින් ක්ලෙන්ස් එකකින් මූණ පිරිසිදු කරාට මම කියවනේ 100%ක් මූණ පිරිසිදු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඉතුරු වෙන කුණු දූවිලි සම්පූර්ණයෙන් ඉවත් කරගන්න ඔයාට ඔයිල් ක්ලෙන්ස් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නම වෙනවා. එතකොට මම ඔයාලට කිව්වා මම මේ ඔයිල් ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න අරගෙන මාළු කාලයක් නෑ මාස 3ක් වගේ දෙකක් දැන් 3ක් වෙන්න එනවා. හරිද? ඒ වගේ පොඩි කාලයක් තමයි මම මේක පාවිච්චි කරන්න අරගෙන හැබැයි ඒ ටික කාලෙට ලොකු රිසල්ට් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම ඔයිල් ක්ලෙන්ස් එක ඔයා පාවිච්චි කරන පළවෙනි දවසේම ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මට නම් තිබ්බ මාරම රිසල්ට් එකක්. මොකද මගේ මේ නෝස් එකේ මාර විදියට වයිට් හෙඩ්ස් තියෙනවා. ඒව ඇත්තටම ඔයිල් ක්ලෙන්ස් එක කරනකොට එකපාරින්ම නැති වෙනවා. මූණ මාර විදියටම සොෆ්ට් වෙනවා. ඔයිල් ක්ලෙන්ස් එකක් කරලා තියෙන කෙනෙක් දන්නවා ඒක. මූණ කියන්නේ පළවෙනි වොෂ් එකෙන්ම මාර විදියට අර මේ මාර තියෙන සොෆ්ට් වෙනවා. හරිද? ඒක 100%ක් වෙනවා මට ඒක කියන්න පුළුවන්. මොකද මගේම වෙනවනේ. ඒක ඔයගොල්ලන්ගෙත් වෙන්න එපා. හරිද? මගේ ගොඩක් වයිට් හෙඩ්ස් තියෙනවා. වෙන මෙහි නායේම අර කටු වගේ තිබ්බා. ඒක එකපාරින්ම නැති වුණා. එතකොට මම ඔයිල් ක්ලෙන්ස් එකක් තෝරගන්න කලින් මම ගොඩක් සර්ච් කරලා බැලුවා. එතකොට මම දැක්කේ ගොඩක් ඔද මේ කමෙන්ට් තියෙන එකක් තමයි මේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකයි 90 කියලා බ්‍රෑන්ඩ් එකකුයි තමයි තිබ්බේ. හරිද? ඒ දෙකේ මොකද්ද තෝරගන්නේ කියලා ඇත්තටම මට හිතා ගන්න බැරුව හිටියේ. මම දෙකටම යාර වීඩියෝස් දෙකම මට දෙකටම දැන් ආසයි. ඒ වුණාට දැන් දෙකම පාවිච්චි කරන්න බෑනේ. ඒකින තමයි මම මේ සෙන්ටලා එකේ මිනි වර්ෂන් එක ගෙන්න ගත්තේ. මම මේකේ වුණාට පස්සේ අනිත් බ්‍රෑන්ඩ් එකට යන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. මං දන්න තරමින් එම
මං එච්චර දන්නේ නෑ ලෝකල් බ්‍රෑන්ඩ් වල ඔයිල් ක්ලෙන්සර් ගැන නම් මං අර දෙක ගැන තමයි ගොඩක් සර්ච් කර කරා බැලුවේ. හරිද? ඉතින් ඒ ටික තමයි දැනට ඔයිල් ක්ලෙන්සර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් කරන්න. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන ඔයිල් ක්ලෙන්සර්, එතකොට ෆෝමින් ක්ලෙන්සර් ගැන ඔයාලට මොනවා හරි සටහනක් තියන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක මොකද ඒක තව කෙනෙක්ට ගොඩක් උදව් වෙයි. මම දැකලා තියෙනවා මගේ වීඩියෝස් වල ගොඩක් කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ ඒගොල්ලන් දන්න දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඒක අනිත් අයට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා ඔයාලා දන්න දේවල් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. බයෝ එකේ තියෙන link එකේ YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් දාගන්න. bye.